දැන් තා ප්‍රශ්නයක් ලෝකයේ පවත්නා අනිත්‍ය දුක්ඛ අනාත්මතාවය මූලික වශයෙන් තේරුම්ගත් පුද්ගලයෙකු අරිහත් ඵලයේ ලබා ගැනීම සඳහා ඉන්පසු කළ යුතු පිළිවෙත් කවරේද කියන එකයි මේ අහන්නේ. එක අවස්ථාවක භික්ෂුන් වහන්සේලා මගෙන් අහනවා "එවත්නි සෝවාන් වෙන්න මොකද්ද කරන්න ඕනේ?" සියලු සංඛාර අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනිත්‍ය වශයෙන් අවබෝධ කරගන්න ඕනේ. සෝවාන් වෙච්ච කෙනා සකෘදාගාමී වෙන්න මොකද්ද කරන්න ඕනේ? සියලු සංඛාර අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් විදර්ශනා කරන්න ඕනේ. ඒතර සකෘදාගාමී වෙන්න පුළුවන්. සකෘදාගාමී වෙච්ච කෙනා අනාගාමී වෙන්න මොකද කරන්න ඕනේ? සියලු සංඛාර අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් විදර්ශනා කරන්න ඕනේ. ඒතර අනාගාමී වෙනවා. අනාගාමී විතර අරිහත්ත්වයටපත් වෙන්න මොකද කරන්න ඕනේ? සියලු සංඛාර අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් මෙනෙහි කරන්න ඕනේ. කොච්චර ලේසියෙන් පුංචි කෑල්ලකින්ද නිවන් දකින්න තියෙන අරිහත්ත්වයට යන්න තියෙන්නේ. මුලින් අල්ලගත්ත තේරුම් ගත්ත එකම නෑ යන්න තියෙන්නේ. තව එකක් හොයන්න දෙයක් නෑ. දහම් මැද පහළ වෙලා අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් වැටහිලා යම් කිසි චන්දරාගයක් මාත්‍රයක් හරි දුර වෙලාත් ගිහිල්ලා දහම් මැසක් පහළලා අවබෝධය ආවනම් එතන පටන්ගෙන සම්පූර්ණව ඒ ටිකේ යලි යලි සී කරුවාම කෙලවර කරගන්න එකම ඔච්චරයි. මේ මොනවද ඉගෙන ගන්න තියෙන්නේ? තව ගෙන පටලවා ගන්නේ නැතුව Tamanට වැටහිච්ච හරිය අරගෙන ගියාම අවසානයේට කම යා ගන්න පුළුවන්. ඒතකොට නුවණ නැගෙනවා. වෙතිකල් නොදුටු දහම් දකින්න පටන් ගන්නවා. පුබ්බේ අනුනුසුතේ ධම්මේසු චක්කුං උදපාදී. බුදුරන් වහන්සේ පහළ වෙච්ච එකමයි ශ්‍රාවක මාධ්‍යයට ලබා දුන්නේ. පෙර නොඇසු විරු දහම් කිරී ඇස පහළ වෙනවා. ඥානෙ පහළ වෙනවා. මේ ආදි වශයෙන් සිද්ධ වෙනවා. මේ සතර සතිපට්ඨානිය වඩනවා කියලා කිව්වෙත් මේ අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් සියලු සංඛාර වඩනවා කිව්ව එක පැත්තක්. ඒ කෙරෙන එකම තමයි සතර සතිපට්ඨානිය කරන්නේ. ඉතින් සතර සතිපට්ඨානිය වඩනකොට බුදුරන් වහන්සේ වැඩ ඉන්න කාලේ භික්ෂුණීන් වහන්සේලා මේ සතර සතිපට්ඨානිය වඩනකොට එක එක්කෙනාට විශේෂ දැනුම පහළ වෙන්න පටන් ගත්තා. ඊට පස්සේ එක එක්කෙනා එක එක 아무තු කතා කියනවා ධර්මයට ගැලපෙනිය. පෙර භව ගැන කතා, සිද්ධ වෙන ආකාර ගැන කතා, මේ විශ්වයේ තිබෙන විවිධ ධර්මතාවයන් ගැන කියන කතා. මෙහෙම කියනකොට බුදුරන් වහන්සේලාත් මේක මේ දැන් මෑණිවරු වෙන්න මෙහෙම කතා කියනවා. මේ සතර සතිපට්ඨානිය වඩනකොට නොදත් දහම් දකින්න පටන් ගන්නවා කියන්නේ ඕක තමයි කියලා බුදුරජාණන්සේ කනුමත කළා. නිවර්කලේ නෑ. ඒක තමයි ක්‍රමී. කාගෙන්වත් අහහා ඉන්න දෙයක් නෑ. ධර්මයට අනුකූලව, න්‍යායට අනුකූලව වැටහෙන්න පේන්න පටන් ගන්නවා මේ මාර්ගයේ වැඩෙනකොට. ඒ ක්‍රමයට තමයි ඒ කාලේ වික්ෂුන් වහන්සේලා ධර්ම දේශනා කළේ. ඒවා ඔක්කොම කැටි කරගත්තේ ඒවා තියෙන සාරාංශ කරගත්තේ ඒවා තමයි අද සූත්‍ර පිටක ආදී වශයෙන් කියන ඒවා බොහෝ කර තියෙන්නේ. ඉතින් එදා කරපු ක්‍රමයේ අද කරන්න ගියොත් එහෙම උඹ කොහොමද ඒක කරන්නේ? උඹට මොන අවබෝධයක් තිබිලාද? ධර්මයේ විකෘති කරන දෙ නිකයිටම. අන්න එහෙම කරලා පහත්කාර කරලා දාලා නිකන් ඉඳ හදනවා. ඉතින් ධර්ම අවබෝධයක් කරපු කෙනා මේ ධර්ම ක්‍රමයේ දැනගත්තාම විවිධ දේවල් පිළිබඳව ධර්මයට විරුද්ධ නොවන විදිහට වැටහීම් ලබනවා. ලැබලා විමර්ශනය කරගන්නවා. ඒ ධර්ම අවබෝධය ලැබෙන ක්‍රම. එක්තරා හිඟල මිනිසේ මේ බුද්ධ ශාසනයේ පැවිදි වුණා. යම් කාලයක් මේ ශාසනය තුල ඇසුරු කරලා ඉඳගෙන ඊට පස්සේ මොකද කරන්නේ භික්ෂුන් වහන්සේලාට ඔය අත්පිළිවත් පිළිවෙතක් මොනවාරි අතුපතු ගාලා මොනවා හරි කරලා දුන්නාම ඉතුරු දෙයක් දානයක් එහෙම දෙනවා ඒ මිනිහයාට. ඕම ඉඳලා හිතුණා පැවිදි වෙන්න. හැබැයි හරි බයයි. මේක හරියට රැකගත්තේ නැත්නම් මට බැරි වුණොත් මොකද කරන්නේ? ඔහොම ආසයක් එනවා. පැවිදි වෙන්නත් හිතයි. අන්තිමට මෙයා කල්පනා කළා බැරි වුණොත් මම සිවුරු වැරලා යනවා ආයි හිගා කන්න. ඒක වල පුරුදු එකනේ. එහෙම කියලා හිටලා මොකද කරන්නේ? අර ඇඳුම් ටික කොහේ හරි මුල්ලක ගහලා තියලා. කොහොම හරි මේ ශාසනය පැවිද්ද අරගෙන පැවිදි වුණා. හැබැයි කල්පනා කළා මේක රකින්න හරි අමාරු වුණොත් එහෙම මම ආයි සිවුරු වැරලා අර හිඟර ඇඳුම් ටිකත් ඇද්දගෙන ඉඳන් ආයි හිඟවන්නේ යනවා. මේ කොහෙද තියන්නේ? ඔකොටම හරින් අර ඇඳුම් ටික අරගෙන ගිහලා මහා කැලේ ගස් බෙනයක් තියෙනවා. ගස් බෙනේ අසල දැම්ම ඇතුළට. ඕන ඉලාවකන ගන්න පුළුවන්. ඔහොම දාලා හිටන් සුමාන 2 3 4ක් ඉන්නකොට හරි අමාරු වැඩක්. බෙල්ල උලුක් වෙන වැඩක් නෙමේක. වලවිට වලවිට බලන්නත් නැහැ. මොනවා කරන්න විදියක් නැහැ. ඕන විදිහට ඉන්ද්‍රියන් අසංවර විදිහට ගෙනිච්ච ඒවා දැන් සංවර කරගෙන ඉන්නත් ඕනේ. මේ ආදි වශයෙන් අතප්පයක් හොල්ලන්න බෑ. වුණාට වැඩි හිතුමලා අපිට යන්න බෑ. සූසු දේ බලාගෙන කරන්න ඕනේ. මේ ආදි වශයෙන් කල්පනා කරලා හැබැයි පුළුවන් තරමින් උත්සාහ කරලා බැරිම දෙන කල්පනා කළා. හරි මහන්සි වැඩි.
බෑ මං සිවුරු වැල්ලා යනවා. මෙහෙම කරලා හිටන් ගිහිල්ලා. මේ මූල ධර්මයේදී ධර්මයේ ගැන මුලක් දැනගන්න ලැබිලා තිබුණා. ඉතින් ගිහිලට මොකද කරන්නේ? අර කැලියට ගිහිලට ගස් බෙනෙට අත දාලා ගත්තාල ඇඳුම් ටික පොඩ්ඩක් ඒක ඇඳ ගන්නයි ලැහැත්තිය දැන් සිවුරු ටික දාලා යන්න. පුස් ගඳ ගහන්නේ ගන්ධස්සාරේ ඉන්න බෑ. ඇදලා ගත්තා. අපි මම මොකද්ද මේ කරන්න හදන අපරාධ වැඩි. මේ නීච ජීවිතේ ආයි බහින්නද මම මේ හදන්නේ. මොනවා හොයන්න යන්නද මේ හදන්නේ හිගා කකා. මොන සැනසෙල්ලද ඒකේ තියෙන්නේ. මේ වටිනා පැවිදි ජීවිතේට පහර ගහලා නීචයෙක් වෙන්න හොඳ නැහැ. බෑ බෑ මං සිවුරු වරින්නේ නැහැ කියලා අර ඇඳුම් ටික අතුරට ඔබලා යන්න ගියා. ආයතරයක් එනකොට මොකද දැන් මේ කල්පනා කරලා ඉඳලා ආපහු කොහෙද ගියේ? වික්ෂුන් වහන්සේලා අහනවා. ඒ වාර කියනවා මම මේ කැලේට ගියා. විතරලා ගියේ කොහේ හම්බෙද? ගුරුවරයෙක් හම්බ වුණා. හම්බ වෙලා හිටන් උපදේශ ටික කරගෙන ආවා. ඉන් ගණන් ගත්තේ නැහැ වික්ෂුන් වහන්සේලා. ඔව් තව සුමාන් දෙකක් තුනක් ඉන්නවා. බෑ බෑ මේක නම් කරන්න බෑ. සිවුරල්ල යනවාමයි කියලා හිටන් ආයි ගියා අර කැලේට. අර ඇඳුම් ටික ගත්තාම වෙනදටලා පුස්කාර. ආයි මතක් වෙනවා මට මොකද වෙලා තියෙන්නේ මම මොකද්ද මේ ගන්න හදන්නේ පියවර. මේ දිරකඩ වෙලා තියෙනවා එදාටත් වැඩිය අද දිරකඩ වෙලා. මේ ජීවිතය කියන්නේ මොන අසාර දෙයක්ද? ඉතින් අර දැකලා හුරුව නිසා පුරුද්ද නිසා අර ඇඳුම දි รา පත් වෙලා දිරකඩ වෙලා කෑලි කෑලි යනකොට ওই අනුසාරයෙන් ලෝකෙම දකින්නවා. අනී අසාරත්වයක හැටි. කයත් මෙහෙම නේද? මේ ඇඳුම් ටික ජරාවටපත් වුණා වගේ ජරාව තවත් ජරාවටපත් වෙනවා වගේ නේද? කයත් ජරා විලා හොඳ වෙන්නේ නැහනේ. තවත් ජරාවටපත් වෙනවනේ. මෙහෙම Taman දුටු විදර්ශනාවල නැగి නැగి එනවා. අසාර ලෝකයක් තුළ මොනවා හොයන්න යන්නද? මං තිවුරු වල යන්නේ කියලා ආයිත් ඇඳුම් ටික ඔබලා ගියා. එනකොට වික්ෂුන් වහන්සේලා අහනවා කොහෙද ගියේ? ගුරුවරයෙක් හම්බෙන්න ගියා. අර උත්තරේම දෙනවා. ඉතින් උපදේශ ටික කරගෙන එදත් හිටියා. තව සුමාන දෙකක් තුනක් ඉන්නකොට හරිය අමාරුයි බෑම කියලා හිතෙනවා. අද නම් සිවුරු වල යනවාමයි කියලා හිතා ගිහිල්ලා බලනකොට අර ඇඳුම් ටික ඊටත් වඩා දිරකඩ වෙලා. පුස් ගඳයි දුර්ගන්ධයයි දිරකඩ වෙලා. බැලුවාට පස්සේ කැඩිලා විදිලා වෙනසිලා යන දේවල් දිරකඩ වෙලා යන දේවල් මෙහෙමයි. කවුරු වෙලා හිටියත් මේ ලෝකේ හැම දෙයක්ම වෙන අත්බව ලැබුව ස්වභාවය තිබුණොත් වැරසිලා විනාශයලා යන විදිහ හරයක් ඇති එකම දෙයක් වල ලෝකේ නෑ මොනවා හොයන්න යන්නද? ඔය අවබෝධය එනකොට අන්තිමට කල්පනා කළා මම මෙතෙන්ට ගෙන්නන්න තරම් මේ කුණු ඇඳුම් ටිකට පුළුවන් වුණා නම් ලෝකේ බලවත් අල්ලාගත් බුද්ධිලට කොයිතරම් විනාශයක් වෙනවද? මේ අහ කියන්නේ හිඟන ඇඳුම් ටිකට මගේ හිත මෙතෙන් තුම්පාලක් ගෙන්නේවුවා. මෙච්චර බලයක් තිබුණානේ මේ තණ්හාවෙන් චන්දරාගයෙන් බැච්ච මේ කුණට. එහෙනම් මේට වඩා වටිනා දෙයක් කියලා ලෝකයලෙන්න කොහොම ලෝක සත්‍යයෙන් මිදෙන්නද? හරයක් නැති ලෝකයේ මීට පස්සේ තවත මම මෙතන ගෙන්නන්නේ නැහැ කියලා ගත්ත ඇඳුම් ටික විසිකලා එතනම තිබ්ච ගඟට. ගංගාවක් ළඟම ගහ තියෙන්නේ. විසිකලා ගඟට. දැන් ඉතින් ආයි මම මෙතන ගෙන්නන්නේ. ඔය ටිකනේ ගෙන්නේ. ඒතකොටම විශාල අත්හැරීමේ නිදහසක් එනකොට හැබැයි අවස්ථාව බුදු පියාණන් වහන්සේට ළඟ වාගේ පේනවා. ශ්‍රාවකේ යථාබෝධයට හේතු වෙන්නා මානසිකත්වයේ ගොඩ නැගෙනකොට උන්වහන්සේ දැකලා ඉවරයි. සාමුකාංශික දේශනාවක් ඒ මොහොතේ කරනවා. ඒක තමයි සිද්ධ වෙන්නේ වගේ වෙලාවට. උන්වහන්සේ හරි හතරවත් වුණා. ඊට පස්සේ මොකද කරන්නේ? අර අඳුන් ටික තමයි කර්මස්ථානෙට මුල් වුණේ. එදා ටිකක් කල් ගියා කර්මස්ථානයේ වඩලා සිහි කරලා මෙතනින් එනකොට කොහොම විවේකයෙන් දැන් ඉන්නේ කදිතිය කලබලයි දුවල හේතුවක් මොකුත් නැහැ. වින්දරතලා පහුවෙලා යන භික්ෂුන් වහන්සේලා කොහෙද ගියේ? ගුරුවරයෙක් හම්බෙන්න ගියා. මේ හැමදාම කවුද හම්බෙන්නේ කොහෙද ඉන්නේ? දැන් හම්බෙන්නේ ආයතරය. ඇයි? මං ගඟට විසිකලා. පුදුම කතාවක් නෙමෙයි කියන්නේ. මිනිමරුවෙක් නේ බලනකොට. භික්ෂුන් වහන්සේලා මේක තෝරන්න බැරියයි කියනවා හරි පුදුම කතාවක් කියන පිස්සුද මොකක් වෙලා දන්නේ ඉන්නේ. විධාරි මේක ගිහිලා බුදුහාඳුරන්න කියලා බුදුරජාණන් වහන්සේ කියලා කියනවා ස්වාමීනි මෙන්න මේ අර යාතක එක්කෙනා පැවිදිලා ඉන්නවා දැන්. දැන් එයා මෙන්න මෙහෙම කතාවක් කියනවා ගුරුවරයා ගඟට විසිකලා. අපි ගෙන්නලා අහලා බලමු. බුදුරජාණන් වහන්සේ දන්නවා අංග සම්පූර්ණ වෙච්ච සිද්ධි. ඊට පස්සේ මේ කවුරු හම්බෙන්නද මේ ගියේ? සානි ගුරුවරයෙක් හම්බෙන්නේ. ඉතින් ගුරුවරයා හම්බ වුණා. උපදේශ හම්බ වුණා. ඉතින් මේ අය මොකද කියන්නේ මේ ගඟට විසිකලා කියන්නේ? ඔව් ස්වාමීන් මං ගඟට විසිකලා. ඉතින් මෙයාට කියා දෙන්නේ විස්තරේ මොකද උනේ කියලා. ස්වාමීනි මගේ ගුරුවරයා උනේ කවුරුත් මේ මිනිස්සු පුද්ගලෙක් නෙමෙයි. මම යාචක කාලේ හිඟා කාපු ඇඳුම් ටික. මට මේ සිවුරු වැල් මට ඉන්න බැරිනොත් මේ බ්‍රහ්මචර්යාව රැකගෙන මම සිවුරු වැල්ල යනවා කියලා හිතාගෙන ඔය ඇඳුම් ටික ගස් පින්න එක හංගලා තිබ්බා. අර විදිහට කියනවා ඉතින් මොකද කරන්නේ? මං තුන් පාරක් ඔතෙන්ද ගෙන්නේවා මේ සිවුරේ ඉන්න බෑ යන්න ඕන කියලා.
ඔය වැඩක් නැති ඔය කුණු ඇඳුම් රොඩ්ඩ මං තුන් පාරක් එතෙන්ද ගෙන්නන්න තරම් දක්ෂ වුණා මේ සසරේ ඇලුම් කිරීම කොච්චර බලවත්ද මේ ඔය කුණු රොඩ්ඩට මගේ හිත මෙතෙන්ද ගෙනන්න පුළුවන් වුණා නම් මේ ලෝකේ ඇලෙන එක මහා භයානකයි කියලා දැකලා ආයි සියල්ලෙන්ම හිත මෙදින මානසිකත්වයෙන් මම ඒක විසිකලා ආයි මම මෙතන ගෙන්නන්නේ නැහැ මට තව එකක් නෑ අල්ලගන්න ඒ විලාව ඇතුළේ නිදහසත් එක්කලා ලැබුණ සාන්තිය හිත විහිල්ලා තමයි සසර ගමනත් ඔක්කොම ඉවර වුණා තමයි කොහොමද යන්න දෙයක් නැහැ ඒ තමයි මට ගුරුවරයා වෙච්ච දේ කියලා පෙන්නවා ඉතින් අන්න දැන් බලන්න දැන් බුදුරජාණන් වහන්සේ අර හාමුදුරන්ට කිව්වද උඹ අර හිඟන ඇඳුම් ටිකකින් ගස් වෙන එක හංගාගෙන ගිහින් බල බල විදර්ශනා කරපන් කියලා. එහෙම එකක් උන්වහන්සේ කිව්වේ නැහැ නිකල්මස්ථානේ. අර හාමුදුරුවෝ දැනගත්තා නෙමෙයි ලබන ක්‍රමවේදී. මොකද එදා යමක් යථාර්ථයේ දකින්න ක්‍රමවේදයක් තියෙනවා. හොඳ ප්‍රසිද්ධයි. ওই තරම් හැංගිලා තිබුණේ නැහැ. බොහොම සියුම් ලස්සන ක්‍රමවේදයක් තිබුණා. අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ත්‍රිලක්ෂණේ බලලා හිටන් නිවන් දකින්න. ඒක බොහොම පැහැදිලිව තිබිච්ච නිසා භික්ෂුන් වහන්සේලා අතර හොඳ ප්‍රචලිතයි. ගහක වැටිච්ච කොළයක් දැකලාත් උන්වහන්සේලා ආයතනින් අසාරත්වය දැක්කා. එල්ලලා තියෙන පාවිච්ච දැකලාත් ඒකෙන් අසාරත්වය දැක්කා. අත හොදලා දාන, පය හොදලා දාන වතුර ටික දැකලාත් ඒකේ අසාරත්වය දැක්කා. ගහක කොළයක් ගැලවිලා වැටෙන හැටි, මලක් පර වෙලා වැටෙන හැටි දැකලා අසාරත්වය දැක්කා. ඒවන් උපසංහරිතී මෙසේ සංසන්දනය කරලා ජීවිතේත් මෙහෙම එකක් නේ කියලා දකින්න ක්‍රමවේදී දැනගෙන හිටියා. නිතර භාවිතා කළ පුරුදු නිසා උන්වහන්සේලා වක්කඩේ වතුර ගලාගෙන නැතන විදියේ බුබුලු එන හැටි දැකලා, පෙන පිඩු විදියට යන හැටි දැකලා ඒ අනුසාරී මේ ලෝකේ ජීවත් වෙලා ඉන්න අපේ තියෙන මේ දැනීම් හැඟීම් කියන මේ අසාර දේවල් නේද වැඩක් ඇති දේවල් නෙමෙයි නේද කියලා ඒ අනුසාරී ලෝකෙම දැකලා අසාරත්වයේ දැකලා එන චන්දරාගෙන් නිදහස් වෙලා ගියා. අරිහත්ත්වයටපත් වුණා. එහෙම තිබිච්ච ක්‍රමයක් මොනවද ඉගෙන ගන්න තිබුණේ. මෙන්න මේ වැදගත් ක්‍රමයක් එදා තිබුණා නිවන් දකින්න. ඒ ක්‍රමී යම් කාලයක් ආවට පස්සේ හැබැයි එක දෙයක් තියෙනවා. උන්වහන්සේලාට මහා ප්‍රඥා පහළ වුණාට පස්සේ නම් ලෝකේ අනිකය කියලා ඕන කතාවක් කරන්න පුළුවන් විශේෂ ඥාන පහළලා දැනගන්නවා. හැබැයි දැනගත්තට පස්සේ මෙච්චර වටිනා දෙයක් දැනගත්තේ මොනවයි කෙනගෙන. බලපුවාම පඬිත වෙලා හිටවට හරි ලැජ්ජයි. ඔච්චර පොඩි එකක්ද මේ? නිවන් දකින්න ඔහොම පොඩි එකක් අරින්න බෑ. ඊට ලොකු එකක් හදන්න ඕනේ. එහෙම කීකේ හදව ලොකු එක හිත තමයි අද නිවන් මාර්ග වෙහිලා ගියේ. දැන් අද ලොකු එක පෙන්නන්න හදනවා නිවන් දකින්න එක හරි අමාරු වැඩක්. ඒකේ තියෙන ක්‍රමය මෙහෙමයි කියලා 아무තු જાතිය වද ලක්ෂණ රස වච්චපට්ටාන පදට්ටාන එකක් ගායේ පටන්ගෙන ලෝම ගහ නියවොත දතේ පටන්ගෙන ඔය හතර ආකාරයෙන් බලන හැටි පටන්ගෙන විග්‍රහ කරලා දුන්නාට පස්සේ මිනිහාට 60 අවුරුද්දක් යනවා ඔක ඉගෙනෙන්න. කලමතන බලන්නේ 60 අවුරුද්දල පස්සේ. ওই තත්ත්වෙටපත් වෙලා වැහිලා ගිය නිසා තමයි අද මේ ආර්ය මාර්ගයේ වැහුනේ. බොහොම ලේසියෙන් පහතුවෙන් ලබා ගන්න තිබිච්ච දහම. දැන් මම මේවා කියන මට දොස් කියනවා බොහෝ කොට. සම්පූර්ණ තියෙන ධර්මයක් වරසන්නේ මං හදන්නේ නෑ ඔක දුන් අල්ලලා ලකින්න. මං එපා කියන්නේ නෑ. ඉගෙන ගන්න ඉගෙන ගන්න. ඒව රකින්න හොඳයි. ඕවෙන් බලබලා තමයි අපිත් මේ අරගෙන තවත් මොනවා හරි අදහසක් හරි කියන්න ගන්නවා. හරවත් දේවල්. ඒව හරවත් දේවල් ඕතරම් තියෙනවා. හැබැයි හරවත් දේවල් ඇස්සේ එක එක කෑලි ගහලා ඉවෙලා හිටන් අතිශයෝක්ති කියනකම් ගජ බින්ද ගහලා තියෙන එකයි වරද. ඒවත් ඔය ඇස්සේ ගහපු ගම හොයාගන්න බැත්ත නැත්නම් මොකද්ද කියලා. සී බුද්ධියට ගෝචර කරගන්නකොට මහ වික්ෂිප්තියක් එනවා. දැන් බය කරනලා තියෙනවා මේවා ගැන හිතන්න යන්න එපා විරුද්ධව හිතන්න එපා අටුවාවට විරුද්ධව හිතන්න එපා එහෙම හිතන්න ගියොත් එහෙම මහා පාපයක් වෙනවා ඉතින් අන්තිමට ඔක්කොම එකලා වික්ෂිප්ත වෙලා ඉන්නවා හිතන්නත් බයයි පිළිගන්නත් බයයි පිළිගත්තොත් දෘෂ්ටියක් වෙනවා මොකද ගජ බින්දයන්නේ දාලා තියෙන්නේ ඒවා එක එක කාලවල හදපු දේවල් එහෙම ඒවාක් තියෙනවා හරියට තියෙන සත්‍ය ධර්මයක් තියෙනවා ඉතින් සතර සතිපට්ඨාන සතර සම්‍යක්ප්‍රදාන සතර ඉද්ධිපාද පංචේන්ද්‍රිය පංචබල ආයේ වගේම ආර්ය අෂ්ටාංගික සත්බොජ්ජංග ධර්ම ආර්ය අෂ්ටාංගික මාර්ග මේ සත්‍ය බෝධිපාක්ෂික ධර්ම තියෙනවා. ওই ටිකේ ඔය කියන ගජබින්න එකක්වත් නැහැ. ওই ටික පැහැදිලිව තියෙනවා. ඔන්න ওই ටික නිතර නිතර අහලා හොයලා හිටන් මේ ධර්මයේ තේරුම් ගත්තට පස්සේ නිවන් මාර්ග පාදා ගන්න පුළුවන්. නිවන් මාර්ග පාදා ගන්න අතීත අනාගත වර්තමාන තුන් කාලෙහි වෙනස් නොවන ධර්ම තියෙන ඔන්න ඔය කියන සත්‍ය බෝධිපාක්ෂික ධර්ම. සතර සතිපට්ඨානිය පටන් ගන්නකොටම සීලයේ කැඩෙන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. අදි සීල පීඩලා ඉවරයි. සතර සතිපට්ඨානිය වඩනකොටම. ඒ තමයි බුද්ධ භූමිය. එතන පටන් ගත්තා නම් ගිහි වේවා පැවිදි වේවා සතර සතිපට්ඨානිය වඩනකොට සියලු සංවර සීලයන්ගෙන් යුක්තයි. අඩුපාඩුවක් ඊතර නැහැ. ඒ නිසා බුදුරන් වහන්සේ මේ අදිචිත්ත, අදිසීල, අදිපඤ්ඤා ත්‍රි ශික්ෂාව අනුදැන වදාරලා තියෙනවා. ඒ වගේ යන කෙනාට බාධාවක් එන්නේ නැතුව නිවන් මාර්ග වැඩෙනවා, අරිහත් වෙනවපත් වෙන්න පුළුවන් කියලාත් පෙන්නනවා. ඉතින් ඒ නිසා 아무තු පද හදා ගන්න යන්න ඕනේ නැහැ. පහසුවෙන්ම සත්‍ය වශයෙන් තමයි තේරුම් ගන්න පුළුවන් සතර සතිපට්ඨානියේ හොඳ ඥාන ගෝචරයි. මේ හිතන කියන කරන වැඩවලදී යමකින් පාපයක් සිද්ධ වෙනවද වරදක් සිද්ධ වෙනවද? එයින් හිත වළක්වන්න. යමකින් ධානා මට්ටමේ වැඩිලා
හිත නැගිලා ප්‍රඥා පහළ වෙන මගක් ඇද්ද? ඒ මග වඩන්න. මේක ලේසිම ක්‍රමේ දීලා තියෙන්නේ. ඒ නිසා ඒක කිසිම කෙනෙකු ඥාන ගෝචරයි කිසිම කෙනෙකු සැක හිතන්න කරන්න දෙයක් නැහැ. ඇයි ඔහොම කරන්නේ? ඇයි මෙහෙම නොකරන්නේ කියලා අහන්න දෙයක් නැහැ. Tamanටම තේරෙනවා Taman කරන කියන හිතන දේවල් වලින්. මෙහෙම හිතන කියන කරන මට මේ හේතුවෙන් රාගයට හේතුකාරකයක් ලැබෙනවා. රාගය නැගෙනවා. ගැලපෙන්නේ. එහෙනම් මොකද වෙන්නේ? කවුරුවක් කියන්නේ තමන් අයින් කළා දානවා. ඒ ක්‍රමයේ අයින් කරනවා. රාගක්ෂයට හේතු වෙනවා. ඒ ක්‍රමයේ වඩනවා. ද්වේෂයට හේතු වෙනවා. ඒක අයින් කරනවා. ද්වේෂක්ෂයට හේතු වෙනවා. ඒක වඩනවා. මේ ක්‍රමයට කරගෙන යනවා. මෝහයට හේතු වෙනවා අයින් කරනවා. මෝහක්ෂය වෙනවා ඒක වඩනවා. මෙහෙම වඩාගෙන යනකොට ආර්ය මාර්ගයේ පූර්ණ වෙනවා. පැහැදිලිව දේශනා කරනවා මේ ත්‍රිශික්ෂාවෙන් අරිහත්ත්වයට යන්න පුළුවන් කියලා. අද මේක බුදුරන් වහන්සේ දේශනා කරනවා මේ ත්‍රිශික්ෂාව වඩන අයට කිසිම බාධකයක් පනවලා නැහැ. ඒ නිසා ඇවතක් සිද්ධ වෙන්නේ. මොකද හේතුව ඊට බාධක පනවන්නේ නැහැ. ඒ නිසා මේ ශාසනයේ දිනක වද නැහැ කියලා පෙන්නලා තියෙනවා. ඉතින් ලස්සන මාර්ගයක් වඩන්න පුළුවන් ක්‍රමවේදයක් ඉදිරි කරලා තියෙනවා බුදුරන් වහන්සේ. කොතන කිව්වත් අහු නොවි නිවන් දකින්න. ඉතින් ඒ ක්‍රමයේ අනුගමනය කරලා නිවන් මාර්ග පාදා ගත්තාම ලේසියි. ඉතින් අරිහත් ඵලයටපත් වෙනකම වඩන්න තියෙන විදර්ශනාව තමයි.